මේ නංගි ලස්සන්ට සින්දුව කියනවා මචං. හරිද? එතකොට ඇයි අර එහා පැත්තේ හිටපු මේ ගෑණි මේ නංගිට හූ කියන්නේ? මට නම් මේ සින්දුවේ වැරද්දක් පේන්නේ නැහැ. හරිද? සින්දුව කියන එක. නිකන් ඩිංකයක් දාලා ආතල් වැඩි වෙලා සීමාව පැනලා පොඩ්ඩක් එහාට ගිහිල්ලා එයාගේ පාඩුවේ එයා සින්දුවක් කියලා විනෝද වෙනවා. ඒක කාටවත් ප්‍රශ්නයක් නැහැනේ. එතකොට ඇයි මේ කෙල්ලට හූ කියන්නේ අර එහා පැත්තේ ඉඳගෙන හිටපු මේ ඇන්ටි එයා නම් නිකන් ඇන්ටි කෙනෙක් වගේ මට නම් පේන්නේ. ඒ ඇන්ටි ඇයි මේ කෙල්ලට හූ කියන්නේ? මොකද්ද කේස් එක? එහෙම මිනිස්සුන්ට හූ කියලා පාත් කරන්න එපා. ඒ මිනිස්සුන්ගේ හැකියාව තමයි මේ පෙන්වන්නේ. හරිද? පොඩ්ඩක් ඩිංකයක් අයි දාලා වැඩි වෙලා ඒ හැකියාව තමයි මිනිස්සෙක් පෙන්වන්නේ. හරිද? හොඳ 100න් ඉද්දි පෙන්වන්න බැරි හැකියාවක් සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ට ඩිංකයක් දාලා ඉද්දි මොනවයි මත් වෙලා ඉද්දි මොකක්යි කරන්න එයාට අදහසක් එනවා. ඒතකොට එයාට කිසිම මේකක් වැඩක් නැහැ. ඒකින්ද එයාලගේ ආතල් එක ගන්න දෙන්න. නිකන් කිණ්ඩියට hina වෙන්න හූ කියන්න හදන්න එපා. මොක්කුද බන් නිකන් අයින්සක කොල්ලෙක් කෙල්ලෙක් මොකක්යි දෙයක් සින්දුවක්යි කිව්වෝ ඌට හූ කියයි. නැත්තම් මඩ ගහයි. නැත්තම් කැරාය පත්තර ගහයි. ඒ වගේ උන් අද රටේ ඉන්නේ දන්නවද? ඒකින්ද මිනිස්සෙක් වුණාම තවත් මිනිස්සෙක් පාගලා බිමට දාන්න හදන්න එපා. අත දීලා උඩට ගන්න බලන්න ඕනේ. හරිද? බිමට තව මේ මිනිස්සයව පාගන්න හදන්න එපා. මේ නංගිගේ කිසි අවුලක් නැහැ සින්දුව කියන එකේ. මට නම් අවුලක් පේන්නේ නැහැ. උඹලට අවුලක් තියනවා නම් මේකේ යටින් දාගෙන ඵලයන් මට නම් කිසිම අවුලක් පේන්නේ නැහැ මේ නංගිගේ සින්දුවේ. එයාට පොඩ්ඩක් ආතල් එක වැඩි වෙලා ආතල් එකේ සින්දුවක් කියන එච්චරයි මට නම් පේන්නේ.